දිනවදරන්නට මාවතට පිවිසෙන්න එනා ඉස්කෝලේ ආයිබෝවන් දුවේ පුතේ. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අද ටීචර් ඔයාලත් එක්ක එකතු වෙන්නේ පොඩි අලුත් වැඩක් කරන්න. ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා අපි එකට ඉගෙන ගමු. සමහර ප්‍රශ්න ටිකක් අමාරුයි වගේ දැනේ. ඒත් බය වෙන්න එපා. හරිම උත්තරේ මොකද්ද? ඒට හරි වෙන්නේ ඇයි? අනිත් උත්තර වැරදි වෙන්නේ ඇයි කියලත් ටීචර් ඔයාලට සරලවම කියලා දෙන්නම. මම ප්‍රශ්නේ තිරේ පෙන්නුවාම ඔයාලා තත්පර 10ක් අරගෙන හරි උත්තරේ මොකද්ද කියලා හිතන්න ඕන. ලෑස්තිද? එහෙනම් අපි පටන් ගමු. මහානික්කවට්ටි වැව හෙවත් නූතන මානකට්ටිය වැව ඉදිකරවන ලද්දේ 1. වසභ රජුය 2. මහසින් රජුය 3. පණ්ඩුකාභය රජුය 4. ධාතුසේන රජුය. ඔයාලා තත්පර 10ක් අරගෙන හරි උත්තරේ මොකද්ද කියලා හිතන්න ඕනේ. ලෑස්තිද? එහෙනම් අපි පටන් ගමු. හොඳයි. හිතුවද බලන්න උත්තරේ? කවුරු වෙන්නේ නැතිද මේ මානකට්ටිය වැව හැඩුවේ? අපි බලමුද නිවැරදි පිළිතුර. නිවැරදි පිළිතුර තමයි අංක 1 වසභ රජතුමා. දුවේ පුතේ, වසභ රජතුමා කියන්නේ අපේ රටේ වැව් වමුණු ගොඩක් හදපු වාරිතාක්ෂණයට විශාල සේවයක් කරපු රජ කෙනෙක්. එතුමා හදපු වැව් 11න් එකක් තමයි මේ මහානික්කවට්ටි වැව. ඒ කියන්නේ අද අපි දකින මානකට්ටිය වැව. අනිත් පිළිතුරු වැරදියයි. මහසෙන් රජතුමා අංක 2. එතුමා හැඳින්වෙන්නේ මින්නේරිය දෙවියෝ කියලයි. ඒ මින්නේරිය කවුඩුල්ලු වගේ විශාල වැව් හැදපු නිසා. පණ්ඩුකාභය රජතුමා අංක 3. එතුමා අනුරාධපුර නගරය සැලසුම් කරලා ගම්මාන වැව් හැම හදලා අනුරාධපුර රාජධානිය අඩිතාලම දැමූ කෙනෙක්. ධාතුසේන රජතුමා අංක 4. එතුමා තමයි අදත් අපි ආසාවෙන් බලන කලාවැව නිර්මාණය කළේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට අදාළව මානකට්ටිය වැව හතුවේ වසභ රජතුමා බව මතක තියාගන්න ඕන. ප්‍රශ්න අංක 2. පහත දාගැබ් අතරින් වලගම්බා රජු විසින් ඉදිකරවන ලද දාගැබ කුමක්ද? රුවන්වැලි සෑය, තුපාරාමය, ජේතවනාරාමය, අභයගිරිය. ඔයාලා තත්පර 10ක් අරගෙන හරි උත්තරේ මොකද්ද කියලා හිතන්න ඕනේ. ලෑස්තිද? එහෙනම් අපි පටන් ගමු. හොඳයි. මේ ප්‍රශ්නෙට උත්තරේ හිතුවද? වලගම්බා රජතුමා හදපු දාගැබ මොකක්ද? හරිම ලේසි. අපි බලමු. නිවැරදි පිළිතුර අංක 4 අභයගිරිය. වලගම්බා රජතුමාට දකුණු ඉන්දියා ආක්‍රමණිකයන් නිසා ටික කලකට රාජධානිය අහිමි වෙලා කැලාගතව ඉන්න සිද්ධ වුණා. පස්සේ සේනාව එකතු කරගෙන ආයෙත් රජකම ලබා ගත්තා. ඒ ජයග්‍රහණයේ සිහිපත් වෙන්න තමයි එතුමා අභයගිරිලාගැබ සහ නිහාර සංකීර්ණය ඉදිකලේ. අනිත් පිළිතුරු වැරදියයි. රුවන්වැලි සෑය අංක 1. මේ මහසෑය ඉදිකරුවේ අපේ වීර දුටුගැමුණු රජතුමා. තූපාරාමය අංක 2. බුදුරජාණන් වහන්සේගේ අකුධාතුව නිදන් කරලා ලංකාවේ මුලින්ම ඉදිකරපු දාගැබ තමයි තූපාරාමය. ඒක දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේදී ඉදි වුණේ. ජේතවනාරාමය අංක 3. ලෝකේ උසම ගඩොල් නිර්මවී විදියට සෙනෙකඩ ගිරිකවනාරාමය ඉදිකරුවේ මහසෙන රජතුමා. ඒ නිසා වලගම්බා රජතුමා කියුම අපිට අභයගිරිය මතක් වෙන්න ඕන. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. සිංකඩගල නගරය මුල් කරගනිමින් වෙනම රාජධානියක් පිහිටු පාලකයා කවුරුන්ද? 1. ජයවීර බණ්ඩාර රජතුමා 2. කරලියද්දේ බණ්ඩාර රජතුමා 3. සේනා සම්මත වික්‍රමබාහු රජතුමා 4. යමසිංහ බණ්ඩාර රජතුමා. දැන් ඔයාලගේ කාලේ හරි. උත්තරේ මොකද්ද කියලා හිතන්න ඕනේ. ලෑස්ති දෙහනම් අපි පටන් ගමු. සෙංකඩගල කියන්නේ මොන නගරයටද කියලා දන්නවද? ඔව්, මහනුවරට. කවුද එහෙනම් මහනුවර රාජධානිය ආරම්භ කළේ?
හරිම දක්ෂයි. උත්තරේ තමයි අංක 3. සේනා සම්මත වික්‍රමබාහු රජතුමා. කෝට්ටේ රාජධානියේ දුර්වල වෙමින් තිබුණු කාලෙක උඩරට ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන සිංකඩගල අගනුවර කරගෙන වෙනම රාජධානියක් ආරම්භ කළේ සේනා සම්මත වික්‍රමබාහු රජතුමායි. එතුමා තමයි මහනුවර රාජධානියේ ආරම්භකයා විදිහට සැලකෙන්නේ. අනිත් නම් සඳහන් රජවරුන් ඊට පස්සේ කාලවලදී මහනුවර පාලනය කරපු අය. අපි දැන් යමු ප්‍රශ්නාංක 4ට. ක්‍රිස්තු වර්ෂයේ 1453 වර්ෂයේදී ඉස්ලාම් භක්තිකයන් වූ තූර්කි ජාතිකයන් විසින් අල්ලා ගනු ලැබූ වෙළඳ නගරය වන්නේ 1. වතිකානුවයි 2. කොන්ස්ටැන්ටිනෝපොලයයි 3. වෙනීසියයි 4. ඇලෙක්සැන්ඩ්‍රියාවයි. මේක නම් ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමක්. යුරෝපයයි ආසියාවයි අතර වෙළඳාමට ප්‍රධාන මධ්‍යස්ථානයක් වුණු නගරයක්. මොකක්ද ඒ? හරි, දැන් ඔයාලගේ කාලේ හරි කියලා හිතන්න ඕනේ. ලෑස්තිද? එහෙනම් අපි පටන් ගමු. නිවැරදි පිළිතුර අංක 2 කොන්ස්ටන්ටිනෝපලය. පැරණි කාලේ යුරෝපයේ රටවල් ආසියාවෙන් කුළුබඩු වගේ දේවල් ගෙන ගියේ කොන්ස්ටන්ටිනෝපල් නගරය හරහා වැටුණු ගොඩබිම් පාරකින්. ඒත් 1453 දී තූර්කි ජාතිකයන් මේ නගරය අල්ලාගත්තම ඒ පාර වැහුණා. ඔන්න ඔර හේතුව නිසා තමයි යුරෝපියන්ට නැව් වලින් මුහුද හරහා ආසියාවට එන්න අලුත් පාරවල් හොයන්න සිද්ධ වුණේ. ඒක ලෝක ඉතිහාසයේම වෙනස්. අප්‍රිකාවේ දකුණු කෙළවර පිහිටි තුඩුව දක්වා පැමිණ එය කුණාටු තුඩුව ලෙස නම් කරන ලද නාවිකයා කවුරුන්ද? 1. ක්‍රිස්ටෝපර් කොලම්බස් 2. ෆර්ඩිනන්ඩ් මැගලන් 3. බර්තලමියු දියස් 4. වස්කෝ ද ගාමා. අප්‍රිකාවේ දකුණු කෙළවරටම ගිහින් එතන තිබුණු සැර කුණාටු නිසා ඒකට කුණාටු තුඩුව කියලා නම දැම්මේ කවුද? උත්තරේ තමයි අංක 3 බර්තලොමියු දියස්. පෘතුගීසි ජාතික නාවිකයෙක් වුණු බර්තලොමියු දියස් තමයි මුහුදු ගමනකින් අප්‍රිකාවේ දකුණු කෙළවරටම ළඟා වුණු පළමු යුරෝපීයා. එතන තිබුණු දැඩි කුණාටු නිසා එයාට ගමන ඉස්සරහට යන්න බැරි වුණා. ඒ නිසා එයා ඒ කැනට කුණාටු තුඩුව කියලා නම තිබ්බා. පස්සේ කාලෙක පෘතුගාලයේ රජතුමා ඒ නම වෙනස් කරලා සුබ පැට්මේ තුඩුව කේප් ඔෆ් ගුඩ් හෝප් කියලා හැඳින්වුවා. අනිත් අය කවුද? ක්‍රිස්ටෝපර් කොලම්බස් අංක 1 ඇමරිකානු මහද්වීපයේ සොයාගත් කෙනා. ෆර්ඩිනන්ඩ් මැගලන් අංක 2 ලෝකීය වටා නැවෙන් ගිය පළමු ගවේෂණ චාරිකාව මෙහෙයවූ කෙනා. වස්කෝ ද ගාමා අංක 4 සුබ පැත්මේ තුඩුව හරහා ඉන්දියාවට මුහුදු මග සොයාගත් කෙනා. හොඳයි දුවේ පුතේ, අද අපි ප්‍රශ්න 5කටම පිළිතුරු සාකච්ඡා කළා. ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා ටීචර් හිතනවා. ඉතිහාසය කියන්නේ කම්මැලි විෂයක් නෙවෙයි. මේ වගේ ප්‍රශ්නවලට උත්තර හොයද්දී ඒක හරිම රසවත්. ප්‍රශ්න අංක 6. මහා පෙරකුම් රජතුමාගේ රජමාලිකයේ ඌයේ පොළොන්නරු ඇතුළු නුවර පිහිටි වෛජයන්ත ප්‍රාසාදයයි. මොකද හිතන්නේ? මේක හරි ප්‍රකාශයක්ද වැරදි ප්‍රකාශයක්ද? අපි බලමු. මේක හරි ප්‍රකාශයක්. මහා පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ කරවපු දැවන්ත නිර්මාණ අතරින් එකක් තමයි එතුමාගේ මාලිගාව. ඒකට තමයි වෛජයන්ත ප්‍රාසාදය කියලා කියන්නේ. ප්‍රශ්න අංක 7. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු ඔහුගේ සහෝදරයා රාජාදිරාජසිංහ නමින් උඩරට රජ විය. ඔයාලා තත්පර 10ක් හිතන්න. ඒක හරිද වැරදිද කියලා. ලෑස්ති නේද? මේක ගැන මොකද හිතන්නේ? ඔව්, මේකත් හරි ප්‍රකාශයක්. මහනුවර රාජධානියේ රජකම බොහෝ විට හිමි වුණේ පියපුති පරම්පරාවට වගේම සහෝදරයන්ටත්.
ඒ අනුව කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාට පස්සේ රජ වුණේ එතුමාගේ මල්ලි රාජාදි රාජසිංහ. අපි යමු ප්‍රශ්න අංක 8ට. ජොහන්ස් කෙප්ලර් තාරකා විද්‍යාවේ පියා ලෙස හඳුන්වනු ලැබේ. මේක ටිකක් පැටලෙන සුළු ප්‍රශ්නයක්. හිතලා බලන්න. හරිද වැරදිද කියලා දරුවනි ඔයාලට තප්පර 10ක් දෙනවා හිතන්න. හොඳයි. මේ ප්‍රකාශය වැරදි. ජොහන්ස් කෙප්ලර් කියන්නේ ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන මාර්ග ඉලිප්සාකාරයි කියලා හොයාගත්තු හරිම වැදගත් විද්‍යාඥයෙක්. ඒත් නූතන තාරකා විද්‍යාවේ පියා කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දුරේක්ෂය නිර්මාණය කරලා අහස නිරීක්ෂණය කරපු ගැලිලියෝ ගැලිලී කියන විද්‍යාඥයාව. ප්‍රශ්නාංක 9. ලන්දේසීන්ගේ පෙරදිග මුලස්ථානය වූයේ මදුරාසියයි. ලන්දේසීන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය මදුරාසියද? නෑ. මේ ප්‍රකාශය වැරදි. ලන්දේසීන්ගේ ඒ කියන්නේ ඕලන්ද ජාතිකයන්ගේ ආසියාවේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානය උනේ ඉන්දුනීසියාවේ පිහිටි බතාවියා කියන නගරය. මදුරාසිය කියන්නේ ඉන්දියාවේ තිබුණු විශේෂයෙන්ම ඉංග්‍රීසීන්ට වැදගත් වුණු නගරයක්. ප්‍රශ්නාංක 10. ධර්මපාල රජු තෑගි ඔප්පුවක් මගින් කෝට්ටේ රාජ්‍ය පෘතුගීසීන්ට පවරා දෙන ලදී. දරුවනේ මේ ප්‍රකාශය හරිද වැරදිද කිරුම් බලන්න. ඔයාලට මම තප්පර 10ක් දෙනවා. හරි. ඔයාලා කිව්ව පිළිතුර හරි. ඔව් දරුවනි, මේක නම් ඉතිහාසයේ කනගාටුදායක සිදුවීමක්. මේ ප්‍රකාශය හරි. දොන් ජුවන් ධර්මපාල නමින් බෞද්ධිස්ම වෙලා පෘතුගීසියුන්ගේ ආරක්ෂාව යටතේ හිටපු ධර්මපාල රජතුමාට දරුවන් හිටියේ නෑ. ඒ නිසා එතුමා තමන්ගේ රාජ්‍ය තෑගි ඔප්පුවකින් පෘතුගාලයේ රජතුමාට පවරලා දුන්නා. හොඳයි දරුවනි, අපි දැන් යන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න ටිකට. මම වාක්‍ය කියවම මම ඔයාලට තප්පර 10ක් දෙනවා. ඔයාලා හිතන්න හිස්තැනට ඉන්න ඕන වචනේ මොකක්ද කියලා. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ අංක 11. අනුරාධපුරයේ රජ කළ කූටකන්න තිස්ස රජු හිස්තැනක් නමින් ඔයනක් දෙනවා ඇත. උත්තරය තමයි පද්මස්වර. අපේ පැරණි රජවරු නගර අලංකාර කරන්න ලස්සන උයන් නිර්මාණය කළා. ප්‍රශ්න අංක 12. කරලියද්දේ රජුගේ දියණිය වූ කුසුමාසන දේවියයි හිස්තැනක් නමින් පෘතුගීසීන් වෙතින් බෞතිස්ම ලැබුහ. පිළිතුර තමයි දෝන කතිරිනා. කුසුමාසන දේවිය පෘතුගීසීන් යටතේ හැදී වැඩුණු නිසා ඇයට ඒ නම ලැබුණා. පස්සේ ඇය තමයි පළමුවන විමලධර්ම සූරිය රජතුමාගේ බිසව වුණේ. ප්‍රශ්න අංක 13. රෝම ශිෂ්ටාචාරයේ බිඳවැටීමත් සමග එළඹුණු වසර 10ක පමණ කාලය යුරෝපේ හිස්තැනක් ලෙස සැලකේ. හිස්තැනට එන පිළිතුරු මොකක්ද? තප්පර 10ක කාලයක් දෙනවා. කාලය අවසానයි. පුතේ හිස්තැනට එන්න ඕන පිළිතුර තමයි මධ්‍යතන යුගය. ඒ කියන්නේ පැරණි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරත් නූතන යුගයත් අතර කාලය. ප්‍රශ්නාංක 14. පෘතුගීසීන්ගේ මව් රටවන පෘතුගාලය හිස්තැනක් අර්ධදීපය තුල පිහිටි රටකි. පුතේ හිස්තැනට එන පිළිතුර මොකක්ද? කියන්න තප්පර 10ක කාලයක් දෙනවා. හිස්තැනට එන්නේ පුතේ අයිබීරියන්. ඉස්පාඤ්ඤයි සහ පෘතුගාලය කියන රටවල් දෙකම පිහිටලා තින්නේ යුරෝපයේ අයිබීරියන් අර්ධද්වීපයේ. ප්‍රශ්න අංක 15. ෆ්‍රාන්සිස්කෝ ද අල්මේදා පෙරදිග පෘතුගීසි ප්‍රතිරාජයා වශයෙන් පත්කොටේවීමේදී හිස්තැනක් දුපත සොයාගත යුතුයයි අල්මේදාට පෘතුගාල රජු උපදෙස් ලබා දී ඇත.
හිස්තරට එන පිළිතුර කියන්න ඔයාලට තප්පර 10ක් දෙනවා. කාලය අවසానයි. පුතේ හිස්තැනට එන්න ඕන පිළිතුර තමයි සීලාන් කියන දූපත හොයාගන්න කියලා. සීලාන් කියන්නේ ඒ කාලේ අපේ ශ්‍රී ලංකාවට යුරෝපියන් භාවිතා කරපු නම. පුතේ අපිට ප්‍රශ්නාංක 16 සිට 20 දක්වා ප්‍රශ්නවලදී කරන්න තියෙන්නේ එක තීරුවේ තියෙන දේවල් වලට හරියටම ගැලපෙන දේ දෙක තීරුවෙන් හොයලා සම්බන්ධ කරන එක. මම ප්‍රශ්නයේ තිරේ පෙන්නුවම ඔයාලා තත්පර 10ක් විතර අරගෙන හිතන්න මොනවද එකිනෙකට ගැලපෙන්න කියලා. හරි අපි පටන් ගමු. පිළිතුරු අංක 1 ABCD 2 CBDA 3 CADB 4 DCBA මේක නම් අපේ පැරණි වාරි තාක්ෂණිය ගැන අහන හරිම වැදගත් ප්‍රශ්නයක්. අපි බලමු නිවැරදි ගැලපීම මොකක්ද කියලා. නිවැරදි පිළිතුර තමයි පුතේ අංක 4. ඒ කියන්නේ DCBA කියන පිළිවෙල. අපි බලමු ගැලපෙන්නේ කොහොමද කියලා. බිසෝ කොටුව දෙක කියන්නේ වැවේ වතුර එළියට දාද්දී වතුරේ පීඩනය පාලනය කරලා වැව් බැම්ම කැඩී යාමෙන් බේරගන්න අපේ මුතුන් මුත්තන්ගේ පුදුම තාක්ෂණයක්. ඒ නිසා ඒකට ගැලපෙන්නේ C. රළපණාව 3 කියන්නේ සුළඟට හැදින රැලි නිසා වැව් බැම්ම සේදිගෙන යන එක නවත්තන්න දාන ගල්වැටිය. ඒ නිසා ඒකට ගැලපෙන්නේ B. අතුළුවාන 4 කියන්නේ වෙනත් ගඟකින් හරි ඇලකින් හරි වැවට වතුර ගේන ඇල මාර්ගය. ඒකට ගැලපෙන්නේ A. සොරව්ව 1 කියන්නේ පොදුවේ වැවේ ජලය පිටතට ලබා ගන්නා තැන. ඒකට ගැලපෙන්නේ D. ඒ අනුව DCBA කියන පිළිවෙල තමයි නිවැරදි. 17 වන ප්‍රශ්නය. එක තීරුව දෙක තීරුව 1. ජෝතිය නම් සිටුවරයා ඒ කෝට්ටේ රාජ්‍යයේ විජේබා කොල්ලේ සිදුවීම 2. කරලියද්දී බණ්ඩාර B. සීතාවක රාජසිංහ රජුගේ උඩරට ආක්‍රමණය 3. යමසිංහ බණ්ඩාර C. කෝට්ටි රජුට විරුද්ධව උඩරට කැරැල්ලක් ඇති කිරීම 4. ජයවීර රජු D. පෘතුගීසීන් උඩරට රජු ලෙස නම් කිරීම. පිළිතුරු 4 බලමුද? 1 ABCB 2 CBDA 3 CADB 4 DCBA. පුතේ මෙන්න ඔයාලගේ කාලය. මේක උඩරට රාජධානියේ ඉතිහාසය ගැන අහන ප්‍රශ්නයක්. ටිකක් විතර සංකීර්ණයි, ඒත් අපි බලමු. නිවැරදි පිළිතුර තමයි අංක 2 CBDA. මේකෙදි අපි එක ගැලපීමක් තේරුම් ගනිමු. යමසිංහ බණ්ඩාර 3 කියන කුමාරයාව පෘතුගීසීන් උඩරට රජු විදියට පත් කළා. ඒත් පස්සේ පළමුවන විමල ධර්මසූරිය රජතුමා එයාව පරද්දලා උඩරට රජකම ලබා ගත්තා. මේකෙන් පෙන්නන්නේ ඒ කාලේ පෘතුගීසීන් අපේ රටේ පාලනයට කොහොම බලපෑම් කළාද කියලයි. ඒ අනුව 3ට D ගැලපෙනවා. අපි බලමුද ප්‍රශ්නාංක 18. මේ නම් යුරෝපයේ පුනරුදය කාලයේ හිටපු ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන ප්‍රශ්නයක්. ඔයාලා නම් අහලා ඇති. කාලය අවසానයි. මේ ප්‍රශ්نين අහන්නේ යුරෝපයේ පුනරුදය කාලයේ, ඒ කියන්නේ කලාව සහ විද්‍යාවතින් විශාල දියුණුවක් ඇතිවුණු කාලයේ හිටපු ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සහ ඔවුන්ගේ නිර්මාණ හෝ සොයා ගැනීම ගැනයි. අපි බලමු නිවැරදි ගැලපීම. නිවැරදි පිළිතුර තමයි අංක 1, ඒ කියන්නේ ACBD කියන පිළිවෙල.
ලියනාඩෝ ඩාවින්චි කියන්නේ මොනාලිසා වගේම ලෝක ප්‍රසිද්ධ අන්තිම රාත්‍රී භෝජනය කියන සිතුවම නිර්මාණය කරපු ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියා. මයිකලාන්ජලෝ කියන්නෙත් ඒ වගේම තවත් විශිෂ්ට චිත්‍ර සහ මූර්ති ශිල්පියෙක්. එතුමා තමයි අවසාන විනිශ්චය කියන සිතුවම නිර්මාණය කළේ. විලියම් හාවේ කියන්නේ වෛද්‍යවරයෙක්. එතුමා තමයි අපේ ශරීරයේ හදවතේ ඉඳන් ලේනහර දිගේ ගමන් කරන විදිහ, ඒ කියන්නේ රුධිර සංසරණ පද්ධතිය ගැන මුලින්ම ලෝකයට හෙළි කළේ. පැරසෙල්සස් කියන විද්‍යාඥයා ලෙඩ රෝග හැදෙන්න බලපාන හේතු ගැන පරීක්ෂණ කරපු කෙනෙක්. මේ ගැලපීම් ඔක්කොම නිවැරදිව තියෙන්නේ අංක 1 පිළිතුරේ. අපි යමුද ප්‍රශ්න අංක 19ට? කාලය අවසానයි. මේ ප්‍රශ්නේ නහන්නේ ලෝකය වටා ගිහින් අලුත් දේවල් හොයාගත්තු ඒකට උදව් කරපු අය ගැන. අපි බලමු නිවැරදි ගැලපීම. නිවැරදි පිළිතුර තමයි අංක 3 CDAB. ටොලමි එට කියන්නේ හරිම පැරණි කාලේ හිටපු විද්වතෙක්. එතුමා ඇඳපු ලෝක සිතියම C. පස්සේ කාලෙක නාවිකයන්ට ලෝකය වටා යන්න ලොකු උදව්වක් වුණා. නාවික හෙන්රි කියන්නේ පෘතුගාලි කුමාරෙක්. එතුමා නැව්පදවන අයට ඒ ශිල්පය උගන්වන්න නාවික අභ්‍යාස විද්‍යාලයක් ආරම්භ කළා. ඒ නිසා තමයි පෘතුගීසීන්ට ලෝකය වටා යන්න දක්ෂ නැවියන් බිහි වුණේ. ක්‍රිස්ටොෆර් කොලම්බස් ඉන්දියාවට අලුත් පාරක් හොයාගෙන යද්දී ඔහුට අහම්බෙන් හමු වුණේ ඇමරිකාවට කිට්ටු දූපත්. ඔහු හිතුවේ ඒ ඉන්දියාව කියලා. ඒ නිසා ඒ දූපත්වලට අදටත් බටහිර ඉන්දියා දූපත් චේනවා. ෆ්‍රාන්සිස්කෝ පිසාරෝ කියන්නේ ස්පාඤ්ඤ ජාතික ගවේෂකෙක්. ඔහු දකුණු ඇමරිකාවේ තිබුණු ඉන්කා ශිෂ්ටාචාරය, ඒ කියන්නේ පීරු දේශයේ යටත් කරගත්තා. පුතේ ඒ අනුව නිවැරදි පිළිවෙල CDAB. ප්‍රශ්න අංක 20. කාලය අවසానයි. පුතේ මේ ප්‍රශ්නේ නහන්නේ පෘතුගීසි කාලේදී ලංකාවේ කතෝලික ආගම ප්‍රචාරය කරන්න ආපු විවිධ පූජක කණ්ඩායම් සහ ඔවුන් වැඩිපුරම සේවය කරපු ප්‍රදේශ ගැනයි. නිවැරදි පිළිතුර තමයි අංක 2 BADC. ෆ්‍රැන්සිස්කන්වරු තමයි ලංකාවට මුලින්ම ආවේ. ඔවුන් විශේෂයෙන් මාතර වගේ දකුණු වෙරළබඩ ප්‍රදේශවල සේවය කළා. අගුස්ටීනියන්වරු සතර කෝරාලය ප්‍රදේශයේ සේවය කළා. ජෙසුවිට්වරු අධ්‍යාපනයට විශේෂ තැනක් දුන්නා. ඔවුන් සත්කෝරාලය ප්‍රදේශයේ තමයි වැඩිපුරම සේවය කළේ. ඩොමිනිකන්වරු සබරගමෝ ප්‍රදේශයේ සේවය කළා. මේ අනුව නිවැරදි ගැලපීම තියෙන්නේ අංක 2 පිළිතුරේ. හොඳයි දුවේ පුතේ. ඔන්න අපි ප්‍රශ්න පත්‍රයේ එක කොටස සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කළා. මේ කරුණු වලට පැහැදිලි වෙන්නට කියලා ටීචර් හිතනවා.